හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න අදත් මම අලුත් ටැරෝ රීඩින් එකක් අරන් ආවා. ඉතින් මේ රීඩින් එක අරන් ආවේ විවාහ වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට. ඉතින් අද මාතෘකාව තමයි එයාටයි ඔයාටයි විවාහ වෙන්න පුළුවන්ද? කවද වගේ විවාහයට අවස්ථාව උදා වේද කියලා බලන එක. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේක පොදු රීඩින් එකක් වීමේ නොවීමේ සම්භාවිතාවක් තියෙනවා. තව කෙනෙක්ට ඇකියුරේට් වෙද්දි තව කෙනෙක්ට ඇකියුරේට් නොවෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයා ඒකත් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඔයාගෙන් විස්තර ඔයාට දැනගන්න පුළුවන් පර්සනල් ටැරෝ රීඩින් එකට මාව WhatsApp කරා සම්බන්ධ කරගන්න. මගේ නම්බර එක තියෙනවා TikTok, Facebook සහ YouTube bio එකේ. ඒ වගේම ඔයා ආදරය කරන කෙනාගේ ආකර්ෂණය ලබා ගන්නත් ඔයාට පුළුවන් ලව් රිචුවල්ස් වලට, ස්පෙල්ස් වලට මාව සම්බන්ධ කරගන්න. ඔන්න මම ෆයිල්ස් 3ක් අරන් අවිත් තියෙන්නේ. ඔයාගේ ආව මතක් කරගෙනම ඔයාට වැඩියෙන්ම හිත යන ෆයිල් එක වීඩියෝ එක නවත්තලා හරි තෝරගන්න. පළවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයාලා දෙන්න අතර හොඳ අවබෝධයක් වගේම ආකර්ෂණයක් පවතිනවා. ඔයාලා දෙන්න අතර විවාහයට අවශ්‍ය පසුබිම සකස් කරගන්නත් තියෙන බාධක ප්‍රශ්න කරදර වලින් ජය ගන්නත් පුළුවන් බුද්ධිමය සහ හොඳ හැකියාවක් තියෙනවා කියලා පෙන්නනවා. විශ්වය කියනවා ඔයාලා දෙයක් හිතුවොත් ඔයාලා දෙන්නට කරන්න බැරි දෙයක් නැති තරම්ලු. ඒ කියන්නේ ඔය දෙන්න එකතු වුණොත් ඔයාලා දෙන්නගේ ලොකු පවර්ෆුල් එනර්ජි එකක් තියෙනවලු. ඔයාලා දෙන්නගේ sannivedanaye අවුල් සහගත තැන් තිබ්බනම් අපහැදිලි තැන් තිබ්බනම් විවෘතව කතා බහ කරන එක අඩුයි නම් ඔන්න ඔයාලා අනිවාර්යයෙන්ම ඒ අඩුපාඩු ටික හදා ගන්න ඕනේ. ඔයාලා දෙන්නට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් හොඳට කතා බහ කරලා ඒ දේවල් විසඳ ගන්න හැකියාවක් තියෙනවා කියලාත් යුනිවර්ස් එක කියනවා. ඔයාලා දෙන්නට විවාහ වෙන්න පුළුවන් වගේම ඔයාලා දෙන්නගේ විවාහය සාර්ථක වෙනවා. තව අවුරුදු 2ක් ඇතුළත ඔයාලට විවාහ වෙන්න අවස්ථාව උදා වෙනවා. දෙවෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයාලා දෙන්න හිතන්නේ විවාහ වෙන්න කලින් මූල්‍යමය පැත්තෙන් ස්ථාවර වෙන්න ඕනේ කියලයි. ඒ වගේම ඔයාලා දෙන්නට දෙන්න ගරු කරනවා, ඒ වගේම ගොඩක් ආදරය කරනවා කියලාත් පෙන්නනවා. ඔයාලා දෙන්නගේ විවාහය ආවේගශීලී නොවි රණ්ඩු කරගන්නේ නැති බුද්ධිමත් තීරණයක් මත පදනම් වුණ සාමකාමී විවාහ ජීවිතයක් තමයි ඔයාලට ලැබෙන්නේ කියලා යුනිවර්ස් එක කියනවා. මූල්‍යමය පැත්තෙනුත් ස්ථාවර වෙනවා. විවාහයෙන් පස්සෙත් සැනසෙල්ල ජීවත් වෙන්න වගේම සැපවත් විවාහ ජීවිතයක් ගත කරන්නත් පුළුවන් වෙනවා. දෙන්නම තම තමන්ගේ නිදහස අගය කරන නිසා විවාහ වුණාට පස්සෙත් තම තමන්ගේ ඒ අයුරින්ම නිදහස භුක්ති විඳින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය හැම පැත්තකින්ම ස්ථාවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා සාර්ථක විවාහ දිවියකට යන්න. ඉතින් තව මාස 12ක් ඇතුළත, ඒ කියන්නේ තව අවුරුද්දක් ඇතුළත ඔයාලට විවාහ වෙන්න අවස්ථාව උදා වෙනවා. තුන්වෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාට කියන්න තියෙන්නේ ඔයාලා ඉන්නේ විවාහ වෙන්න පුළුවන් වේද කියලා දෙගිඩියාවෙන්. ඉතින් ඔයාලට විවාහයකට යන්න ටිකක් බය ගතියක් තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් මේ වෙනකොටත් සමහර විට සමහර අය විවාහ ජීවිතය ගැන තාම හිතලා නැතුව ඇති. එහෙම නැත්නම් විවාහ ජීවිතය ගැන හිතුවත් තාම ඒ දෙයට පැහැදිලි උත්තරයක් තීරණයක් අරගෙන නැතුව ඇති. හැබැයි යුනිවර්ස් එක කියනවා ඔයාලා දැන් විවාහය ගැන පැහැදිලි තීරණයක් ගන්න වෙලාව හරි කියලා. යුනිවර්ස් එකෙන් කියනවා ඔයාලා දෙන්න සෝල්මේට් කනෙක්ෂන් එකක් තියෙන දෙන්නෙක් කියලා. ඒ වගේම ඔයාලා දෙන්නගේ විවාහය සම්බන්ධයෙන් විශ්වය කියනවා ඔයාලා දෙන්නගේ හමුවීම දෛවෝපගත හමුවීමක් කියලා. තව මාස 6ක් වගේ යනකොට ඔයාලගේ ප්‍රශ්න බාධක විසඳගෙන යහපත් අනාගතයකට මාවත විවර වෙනවා කියලාත් යුනිවර්ස් එක කියනවා. ඉතින් ඔයාලට පවුලේ ආශිර්වාදය වගේම සමාජයේ පිළිගැනීමද ලැබෙනවා. අතීතයේ වෙච්ච ඔය දෙන්න අතරත අමිහිරි සිදුවීම් එහෙම නැත්නම් අමනාපකම් අමතක කරලා ඔයාලා අලුත් ගමනක් යන්න අවස්ථාව හදා ගන්නවා. ඔය දෙන්න අතරත විවෘත බව ඒ වගේම අවංක බව ටිකක් අඩුයි කියලාත් පෙන්නනවා. අනිවාර්යයෙන්ම ඔයාලා ඒ අඩුපාඩු හදා ගන්න ඕනේ. ඒකෙන් තමයි ඔය දෙන්නගේ විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ. තව අවුරුදු 1මාරක් ඇතුළත ඔයාලට විවාහ වෙන්න අවස්ථාව උදා වෙනවා. එහෙනම් මේ රීඩින් එක ඉවරයි. තව අලුත් ටැරෝ රීඩින්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එක subscribe කරලා තියාගන්න.
මේ රීඩින් එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.